Hello everyone, welcome back to my YouTube channel. අද මමත් එක්ක ගමනක් යන්න. අපි අද යන්නේ අබේවැල. යන්නේ ට්‍රේන් එකේ. ඉතින් මම මේ දැන් ඉන්නේ බණ්ඩාරවැල රේල්වේ ස්ටේෂන් එකේ. බලන්න උදේ මාර ලස්සනයි. මම හිතන්නේ මේ වෙලාව 7ට විතර ඇති. අපි උදේ 7:10 ට්‍රේන් එකේ තමයි ගියේ. ස්ටේෂන් එකට ට්‍රේන් එකේදී 7:20 වගේ වුණා. ලංකාවේ ට්‍රේන් කොහොමද පරක් කරනවනේ. ඉතින් කොහොම හරි මේ ඉන්නේ මගේ හොඳම යාළුවා. අපි දෙන්නගේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක අවුරුදු 17ක් හෝ 18ක් අවුරුදු 3 වගේ ඉඳන් අපි දෙන්නට තේරුම් තියෙන කාලේ ඉඳන්ම ශ්‍රී ලංකාවේ එකට ඉතින් එදා ඉඳන් අද වෙනකම්ම අපි දෙන්න යාළුවෝ. මට මතකයි ඉස්සර අපි මොන්ටිසෝරි යනකොට මෙයා ගියේ අවුරුද්දක් පරක් වෙනවා. මම අවුරුද්දක් කලින් අපි දෙන්න එකම ප්‍රී ස්කූල් එකට ගියේ. ඉතින් මම කලින් යනකොට හැමදාම උදේට එතන නතර වෙලා එයාලා ගෙවල් ගාව නතර වෙලා එයාලා good morning කියලාමයි යන්නේ. නිදාගෙන හිටියත් ඇහැරලා හිටියත් ඇහැරවලා හරි good morning කියලාමයි යන්නේ. ඉතින් ඒ කාලේ පටන් ගත්තේ ෆ්‍රෙන්ඩ්ෂිප් එක අද වෙනකොටත් තාමත් තරහ නොවේ අපි දෙන්න එකම විදිහට ඉන්නවා. ඉතින් ඔන්න කතාවෙන් කොහොමද අපි ගමනටත් පිටත් වුණා. ට්‍රේන් එකේ යන ගමන පුදුම තරම් ලස්සනයි. මේ ඔයාලට පේන ක්ලිප්ස් වලින් පේනවා ඇති. හරිම ලස්සන වටපිටාවක්. මේක බලද්දී ඔයාලට හිතේ ඔයාලටත් මේක යන්න ඕනි ගමනක් කියලා. බණ්ඩාරවැල ස්ටේෂන් එකේ ඉඳන් අපි ස්ටේෂන් 5ක් පහු කරගෙන තමයි අබේවැල ස්ටේෂන් එකට ආවේ. දියතලාව, හපුතලේ, ඉදල්ගස්හින්න, ඔහිය, පට්ටිපොළ මේ ස්ටේෂන් 5ම පහු කරායින් පස්සේ තමයි අබේවැල ස්ටේෂන් එක හම්බෙන්නේ. බණ්ඩාරවැල ඉඳන් නම් පැය එකමාරක් වගේ දුර මගේ යාළුවා ආවේ ඇල්ලේ ඉඳන්. ඉතින් එතකොට එයාට පැය දෙකක වගේ දුරක් තමයි අබේවැලට එනකොට ගිහින් තිබ්බේ. ඉතින් අපි අබේවැල ස්ටේෂන් එකෙනුත් බැහැලා මං හිතන්නේ දා සෙනග වැඩි. ට්‍රේන් එකේ හිටපු ගොඩාක් අය අබේවැල ස්ටේෂන් එකේ බැස්සා. ඉතින් නිවාඩු දවස් ටිකක් සෙට් වෙන නිසා කට්ටිය වැඩි ඇති. මෙතනින් ওই විදිහට ටිකට් එකක් දීලා අපි දෙන්න ගමනට පිටත් වුණා. අබේවැල ස්ටේෂන් එකෙන් බැහැලා එතන පහළ තියෙන පාර දිගේ කිලෝමීටර් 3ක් ඇතුළට යන්න ඕනේ. ෆාම් එක බලන්න යනවා නම් ඒ පාර මාරම ලස්සනයි. ඒ අනාතරමඟ ඩෑම් එකකුත් හම්බෙනවා. මම පෙන්නන්නම්. ඒ වටපිටාව බලන්න වාහනයකින් යනකොට වඩා පයින් යන එක ඇත්තටම වටිනවා. මොකද අපිට කිලෝමීටර් 3ක් ගියාද කියලා දැනුන්නේ නැහැ. ෆාම් එක ඇතුළට යනකම් කියව hina වෙවි ගිය නිසා දන්නේ. ඒ වටපිටාව ලස්සනත් එක්ක ඇවිදින්න ආස හිතෙනවා. ඉතින් ඔයාලා බලන්නකෝ තව ඉස්සරහට යනකොට හරිම ලස්සන තැන් හම්බෙනවා. ලස්සන පැල වර්ග, මල් වර්ග පාර දෙපැත්තේ හරි ලස්සනයි. මම ඇත්තට මේ වීඩියෝස් ටික ගත්තේ සවුන්ඩ්ස් එක්කම දාන්නම් කියලා. මොකද වොයිස් ඕවර් කරන එක කරදරයක්නේ. ඉතින් මෙහෙම දාන එක ලේසි නිසා මම හිතුවා වීඩියෝස් ටික සවුන්ඩ්ස් එක්කම දාන්නම් කියලා. හැබැයි ගෙදර ඇවිල්ලා බලද්දී අපි දෙන්න පිස්ස දෙන්නෙක් වගේ hina වෙන එක විතරයි කරලා තියෙන්නේ. මුළු vlog එක පුරාවටම අපි දෙන්න හැම එකටම hina වෙනවා.
We're very, very stupid. අඩෝ ලස්සනයි නේද? කිව්වා වගේම එදා අඹේවැල ගොඩක් සෙනග දවස් 3ක නිවාඩුවක් එකට ආපු නිසා වෙන්න ඇති ගොඩක් සෙනග හිටියේ. අපි ටිකට් එක ගන්නත් පොලිමේ හිටියා. මං හිතන්නේ පොඩි ළමයින්ට ටිකට් එක 100යි, වැඩිහිටියන් ටිකට් එක 400යි. ඉතින් ටිකට් උත් අරගෙන අපි ඇතුළට ගියා. අපිට ඇතුළට යනකොට මෙහෙම සැනිටයිසර් කරගෙන තමයි ඇතුළට යන්න උනේ. මං හිතන්නේ සත්තුන්ට එක එක ලෙඩ රෝග බව වෙන්න පුළුවන් නිසා වෙන්නේ නැති ඒගොල්ලෝ එහෙම කරන්නේ. ටිකට් අරගෙන ආවා. එතන වැඩි වෙලාවක් නම් ඉන්න බැරි වුණා. මොකද ඒක ඇස්සේ හරිම ගඳයි. ඉතින් අපි ටිකක් කරලා ඉඳලා එළියට ආවා. අපි එතනින් පස්සේ ගියේ පට්ටි ගවය බලන්න.
away, hang out the whole next day, laughing, having fun. ඒ වතුරද? ඉතින් ඊට පස්සේ අපි ආවේ හාව බලන්න. මෙතන වර්ග 4කින් වගේ හාව හිටියා මට මතක හැටියට. සුදුයි කළුයි ටිකක් අලු පාට වගේ දුඹුරු පාට වගේ හිටිය හාවෝ. හරි ලස්සනයි ඒගොල්ලෝ. හරිම කියුට් විදිහට ඉන්නවා. හැබැයි ඒගොල්ලන්ට තිබ්බ ඉඩ ප්‍රමාණය අඩුයි. يعني පොඩි කූඩුවල එක එකන තනි තනියෙන් තමයි දාලා තිබ්බේ. අර කලින් හරක් වගේ එක තැනක දාලා තිබ්බේ නෑ. මෙයාලා වෙන වෙනම දාලා තිබ්බේ. ඉතින් මේ වලට පේන්නේ පට්ටි ගවයෝ. ඒවල මාර ලොකුයි. ඒ කියන්නේ අනිත් ගවයන්ට සාපේක්ෂව මේගොල්ලෝ හෙන ලොකුයි. මෙයා වෙන්නේ මම හිතන්නේ මෙතනින් ලොකුම කෙනා. අපි දැක්ක විදිහට ඒ ඔය එයත් එක්ක එහා පැතින් එක්කෙනත් ලොකුයි. අනිත් අයට නම් එළියට එන්න මෙහෙම ඉඩක් නෑ. ඒගොල්ලෝ ඇතුලේ ඉන්නේ. මෙයාට නම් එළියට එන්න ඉඩක් තියෙනවා. දැන් නම් කපෝල් දෙන්න නැත්තරම. අර මේ ලස්සන තනි තලාවක් වගේ එකක් තිබ්බේ. අපි එද්දිම. එතනින්. ලස්සන රෙස්ටෝරන්ට් එකක්. ඔට්ට හොඩි මානේ. කොහොමද? මොන පටලද සිටිනවා? ඔව් අප්පා. පටලද සිටිනවා. ඒ අර කඩුව ලාපල බලන්න බලන්න වෙනම තියෙන විදිහ. ඔව්. හොඳට සක්සෙට් වගේ. What you did to me, summer love, didn't care that we weren't meant to be. You were mine, I was yours. Take me back once more. Summer love, where did you go? Summer love, you have no idea what you did to me. Summer love, didn't care that we weren't meant to be. You were mine, I was yours. Take me back once more. Summer love, sweet joy, where did you go? ඉතින් ඔය විදිහට අපි අම්බේවල ටුවර් එක ඉවර කරලා ආපහු ට්‍රේන් එකට ආවා. ඔයාලට දැන් බලන්න පුළුවන් අපි යනකොට හම්බෙච්ච view එක මොන වගේද කියලා. මම මෙතනින් හැර කතා කරන්නේ නැහැ. ඔයාලම බලන්නකෝ. හරිම ලස්සන view එකක්.